අද වීඩියෝ එක ලස්සන කැලයක් මැදකට අපි පිටිපස්සෙන් අයියෝ කෙනෙක් එනවා. ගියපු වොක් එකක්. ඌට යන්න ඉතින් අපි යාළුවෝ කට්ටියක් තමයි යන්නේ නෑ මේ ටැන්ටිනෝ නැෂනල් පාර්ක්. ඉතින් මේකත් අපේ වැකේෂන් එක අපි ගියපු වොක් එකක්. ඉතින් යාළුවෝ කට්ටියක් එකතු වෙලා තමයි අපි ගියේ. ඉතින් first thing first. මුලින්ම අපි කොහේ ගියත් කෑම කනවා. ඉතින් අපි කෑම වලට පාන්, සීනි සම්බෝල, ජෑම් ඒ ටික අපි ගෙදරින්ම ලෑස්ති කරගෙන ආවේ. ඉතින් වොක් එක යන්න කලින්ම අපි බ්‍රෙක්ෆාස්ට් එක විදියට ඒ ටික අරගෙන දැන් මේ අපේ වොක් එක පටන් අරන් ඉන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න මොකද වෙන්නේ කියලා බලන්න. මොකද මේක අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි ගියපු ෆස්ට් ජංගල් වෝක් එක. ඉතින් හරිම ලස්සන කොළ පාට මැදින් තමයි යන්න තියෙන්නේ. මේකේ තියෙනවා 1000 step walk එකක් කියලා. ඉතින් ඒක ස්ටාර්ට් කරන්න අපි තව ඉස්සරහට යන්න ඕනි. ඉතින් අපි ගිහිල්ලා බලමු. අද වැකේෂන් ඒ කියන්නේ මෙහි හොලිඩේ එකක්. ඒක නිසා ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් බලපටියෙත් තමයි තාත්තේ කියන්නේ. හරිම ලස්සන පරිසරයක්. මොකද කැලයක් නේ ඉතින්. ඇත්තටම ඉතින් එතකොට ලස්සන හැම දකින්න පැත්තේ කොළ පාටයි. ඒත් එක්කම කුරුල්ලෝ කෑ ගහන සද්ද. ඒවත් එක්කම අමුතුම ලෝකයකට ගියා වගේ. ඉතින් මේ මීවන මම හිතන්නේ මම කියනවා හරි. මීවන ඒව තමයි මේ දිගටම තියෙන්නේ. ඉතින් මෙතන අපිට දකින්න පුළුවන් දේ තමයි හැමතැනම කියන්නේ ටිකක් දුර ගියාම අපිට රෙස්ට් කරන්න පුළුවන් තැනක් තියෙනවා. එතකොට ඉතින් අපිට අනිත් අපේ පිටිපස්සෙන් එන අයට ඩිස්ටර්බ් වෙන්නේ නැති විදියට එතන නතර වෙලා රෙස්ට් කරන්න පුළුවන්. ඉතින් දැන් ගොඩක් උඩට ගිහිල්ලා ඉන්නේ. ඉතින් මේ විදිය view එකක් තමයි අපිට තියෙන්නේ. ඉතින් යාළුවෝ කට්ටිය පිටිපස්සෙන් එනවා. ඉතින් කට්ටිය බෙදලා තමයි යන්නේ. මොකද මහන්සිම අය හිමින් එන අය පස්සේ ඉක්මනට යන අය ඉස්සරහින් යනවා. ඒ විදියට අපි බෙදලා තමයි ගියේ. ඉතින් මේ ට්‍රැක් එක පුරාම යාලා මෙහෙම විදියට ස්ටෙප්ස් දාලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ටිකක් ලේසියි කියලා. යන පාරේ මේ විදියට ලස්සන මල් පිපිලා තියෙනවා. ඉතින් අපි අපේ 1000 step walk එක ඉවර වෙන තැනටම ඇවිල්ලා. ඉතින් මෙතනින් තමයි exit එක තියෙන්නේ. ඉතින් අපිට මෙහි native කෙනෙක් එයා අපිට describe කරනවා මෙතන. යා map එක පෙන්න. අපිට ඒ කියන්නේ ආයි පහළට යන්න පුළුවන් පාත් මොනවාද තියෙන්නේ ඒ විදියට. ඉතින් ඒ විදියට වොක් එක ඉවර කරලා අපි මේ දැන් යන්නේ තවත් ලස්සන තැනකට. ඉතින් බලන්නකො මෙතනට පේනවා ලස්සන view එකක්. මෙතන මට මතක විදියට ස්කයි ඩෙක්. මම ඔයාලට දාන්නම් ලොකේෂන් එක මෙතන ස්ක්‍රීන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ දවස් නම් ස්කයි හයි මම වැරදියට තමයි කලින් කියලා තියෙන්නේ. ස්කයි හයි කියන තැන තමයි මේක. ඉතින් මේ විදියට ජයන්ට් චෙයාර් එකකුත් තියෙනවා. ඉතින් අපි එතන ලස්සන ෆොටෝස් අරගෙන ඒ දේවල් කරලා ඉතින් පහළ කැෆේ එකට ආවා. මොකද ඒ වෙලාව හරිම වෙදර් එක හරිම කියන්නේ මේක මං හිතන්නේ සමර් එකේ දවසක්. ඉතින් හොඳටම රස්නෙයි. ඉතින් ඒක නිසා අපිට හිතුණා මොනවා හරි කූල් දෙයක් ගන්න ඕනි කියලා. ඉතින් අපි කැෆේ එකට ඇවිල්ලා ඉන්නේ මේ. ඉතින් ඒකෙන් පස්සේ අපි ආවා බීච් එකට. ඉතින් යන්න ආසම තැනක් තමයි බීච් එක. ඉතින් මේක බ්‍රයිඩන් බීච්. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේ විදියට එක කලර්ස් වලින් යාලා දාලා තියෙන පොඩි කැබියන්ස්. ඉතින් ලස්සන ෆොටෝ ලොකේෂන් එකක්. ඉතින් ඒකේ බීච් එකේ දිගටම අපි යාළුවෝ කට්ටිය වොක් එකක් ගියා.
ඉතින් හරිම ලස්සන දවසක ඉතින් අවසානයේ තමා ඇවිල්ලා ඉන්නේ. ඉතින් යාළුවොත් එක්ක ඉන්න එක හරිම සුන්දර දෙයක්. ඉතින් ඒ ගත කරන කාලය හරිම වටිනවා. මොකද ගොඩක් මෙමරීස් එකතු කරගන්න පුළුවන්.